මට මතකයි මම පුංචි කාලේ විශේෂයෙන්ම අවුරුදු 6ක් විතර කාලේ මම පොඩි අත්දැකීමක් බෙදා ගන්නම්. මේක මට ටිකක් දැනිච්ච අත්දැකීමක්. මම ඉස්කෝලේ ගියේ කන්‍යාරාමයකට. ඉතින් මම පුංචි කාලේ ඇත්තටම ටිකක් ලෙඩ වෙන ළමෙක් මේ වීසක තිබුණා. වීසක හැදිලා මම ගොඩක් වෙලාවට එක්සිමා එක්ක තමයි ජීවත් වුනේ. මට ගොඩක් චර්ම ආසාදන තිබුණා. ඉතින් ඒ හින්දා මම ඉස්කෝලේ යනකොටත් එක වසරට යනකොට මගේ ඇඟ පුරාම පොඩි තුවාල තිබුණා. මොකද මට ඒක තියෙන දෙයක්. වීස් එක හැදෙනවා ඊට පස්සේ එක්සෙමා වලට එනවා. ඉතින් මේ මට මතකයි මගේ පන්තියේ ගුරුතුමියට මේ தත්ත්වය තේරුම් ගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ ඇය හිතුවේ මේ මට මේ බෝ වෙන ලෙඩක් තියෙනවා මේ මට කියලා මාව පන්තියේ ළමයි ඔක්කොගෙම වෙන් කරලා වෙන පුටුවකුයි මේසෙකුයි දාලා පැත්තකට කරලා තිබ්බා. මං හිතන්නේ මට ඒක චර තේරුණේ නෑ පොඩි කාලේ. මොකද්ද උනේ කියන්න. මං ඒ වුණාට ඉතින් ටික දවසක් යනකොට කරේ ගෙදර ගිහිල්ලා ඇඬුවා ඉස්කෝලේ යන්න බෑ කියලා. ඉතින් මට තේරිච්ච දේ ඒක. මොකද ළමයි ඇවිල්ලා මට hina වෙනවා. ළමයි ඇවිල්ලා කතා කරන්නේ, අල්ලන්නේ, සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් එතකොට මං මගේ ප්‍රකාශනය කරේ අම්මට මට ගෙදර ඉස්කෝලේ යන්න බෑ කියන එක. ඊට පස්සේ අම්මා හැමදාම ඉස්කෝලේ එන අමාව දාලා යනකොට ඇවිල්ලා බලනකොට තමයි අම්මා දැක්කේ වෙලා තියෙන දේ. ඊට පස්සේ ඒක මගේ විදුහල් පුතුමිය ඒ හැමෝ ළඟටම ගිහිල්ලා තමයි ඇත්තටම විසඳුනේ. නමුත් මං හිතන්නේ ළමෙක් විදියට ඒ දවස්වල මගේ තිබිච්ච ක්‍රියාශීලී බව සහ මට තිබුණු මගේ අර සමාජශීලී ගතිය තරමක් දුරට අඩු වෙන්න හේතුවක් වුණා මේ සිදුවීම. ඒක මම හිතන්නේ ටික කාලයක් ගිහලා තමයි මම මේ අපි කියන්නේ ට්‍රෝමා එකක් කියලා චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක් වගේ දෙයකින් මම එළියට ආවේ කාලයක් ගිහිල්ලා. ඊට පස්සෙත් මම සාමාන්‍ය පෙළ කරනකොට උසස් පෙළ කරනකොට ඒ හරහා තමයි මම සමාජයට නිරාවරණය වෙනවත් එක්කම මගේ අර තිබිච්ච ට්‍රෝමා එක නැති වෙලා මම ඉස්සරහට එන්න ගත්තේ ගොඩක් ඒ කාලේ වෙනකොට. මට සමාජෙත් එක්ක හැසිරෙන කණ්ඩායමක් එක්ක හැසිරෙන ඒ ටික මං ගොඩාක් ලොකුවට ඔලුවට දාගත්තේ ඒකෙන්. ඉතින් මම ළමයෙක් විදියට ඇත්තටම හිතුවොත් මට මේ සිදුවීම තමයි මුලින්ම මතක් වෙන සිදුවීම. මම පුංචි කාලේ මට වෙච්ච මේ සිදුවීම. එතකොට මට තේරුම් ගන්න මං කලිනුත් කතා කරපු දේ තමයි වැඩිහිටියෝ විදියට ළමයි ඉන්නේ වැඩිහිටියන්ගේ ආරක්ෂාව යටතේ. ළමයි කියන්නේ Tamanට ආරක්ෂාව සපය ගන්න පුළුවන්, තමන්ට දේවල් සපය ගන්න පුළුවන් ජීවියෝ නෙමෙයි. ඔවුන් අපේ සෙවනේ ඉන්නේ. ඔවුන් අපේ ආරක්ෂාව යටතේ ඉන්නේ. අපි ඒගොල්ලන්ව පෝෂණය කරනවා. ඉතින් වැඩිහිටියෝ විදියට අපිට වගකීමක් තියෙනවා ළමයාව තේරුම් ගන්න. මම හිතන්නේ පාසලක ගුරුතුමියක් වෙන්න පුළුවන්, ගුරුතුමෙක් වෙන්න පුළුවන්, පාරේ හම්බෙන කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් ළමයිව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ ළමයා ඇයි ඒක කරන්නේ කියන එක උත්සාහ තේරුම් ගන්න. සහ ඒ ළමයි බලයෙන් අඩුයිනේ. බලයෙන් අඩුයි කියලා මම කතා කරන්නේ මේ. ඒගොල්ලන්ට අපිට අපර් හෑන්ඩ් එකක් නැහැ. ඒ ළමයි තමන්ගෙම සරල ජීවිතයක් ගත කරන්න. ඉතින් ඒ ළමයේගේ ජීවිතයක් තේරුම් ගන්නවා කියන එක හරි වටිනවා. ඉතින් ළමයෙක් විදිහට හිතුවොත් මට හිතෙන දේ තමයි අපි වැඩිහිටියෝ විදිහට මීට වඩා ළමයිව තේරුම් ගන්න ඕනේ. අර කතා හරියට Tamanට මොකද්ද උනේ කියලා කියාගන්න බැරි ළමයෙක් කිසිම දෙයක් අහන්නේ බලන්නේ නැතුව පැත්තකට කරා වගේ මං හිතන්නේ ඉස්සරහට අපි කවුරුත් ළමයෙක්ට කරන්න ඕනේ කියලා. ළමයෙක් තේරුම් ගැනීම තමයි මං හිතන්නේ ළමයෙක් විදියට හිතුවොත් මට දෙන්න තියෙන හොඳම උත්තරේ. ළමයිව තේරුම් ගන්න. ළමයි දෙයක් කරන්නේ ඇයි? කියන්නේ ඇයි? ඒ දේවල් ඒගොල්ලෝ ප්‍රකාශ කරන්නේ ඇයි කියන එක අපි තේරුම් ගන්න පුළුවන් නම් මං හිතන්නේ ළමයෙක්ට මීට වඩා ආරක්ෂාව සපයන්න, මීට වඩා ළමයෙක් පිළිබඳව හිතන්න, ඒ ළමයිගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න අපිට පුළුවන් වේවි.